හායි යාළුවනේ good morning. අද මගේ hair oil එක හදන්නේ කොහොමද කියලා තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. දිගටම මාත් එක්ක ඉන්න. එහෙනම් අපි ඉක්මනට බලමු මොනවද ඕනේ කියලා. අපිට ඕන කළුදුරු ඕන, පේරකොළ ඕන, කරපිංච, කරාබු නැටි, සුදු පොල් තෙල් ටිකක්. එච්චරයි අපිට ඕන. ඊට පස්සේ මැටි භාජනයකට පොල් තෙල් ටික දාලා අඩු ගින්දරේ හොඳටම මධ්‍යම ප්‍රමාණයේ අඩු ගින්දරේ ඔය ටික ඔක්කොම දාලා චූට්ටක් පාට වෙනකන් චුට්ටක් රත් කරගන්න විතරමයි තියෙන්නේ. බලන්නකෝ යාළුවනේ මගේ කොණ්ඩේ කලින් හොඳටම ගියා. නතර කරගන්න බැරි වුණා. මං ගාපු නැති දෙයක් නෑ. හැම දෙයක්ම ගෑවා. ඒ වුණාට කිසිම දෙයකින් මගේ කොණ්ඩේ යන එක නතර වුන්නේ නෑ. බලන්න යාළුවනේ මගේ කොණ්ඩේ දැන් යන එක හොඳටම අඩු වෙලා තියෙන්නේ. කලින් තිබ්බටත් වැඩිය දැන් ටිකක් දික් වෙලා. මං ගොඩක් කල් ඉඳලා පාවිච්චි කරන තෙල් එකක්. ඔයාලත් අත්හදා බලන්නකෝ. හොඳ නැති දෙයක් නම් මං ඔයාලට කවදාවත් කියන්නේ නෑ. මට හොඳටම හොඳයි. ඒ හින්දා ඔයාලටත් හරියයි. ගාලම බලන්න. ඔයාලා හැමදාම ඔයිල් ගාන්න කැමති නැති කෙනෙක් නම් සතියට දෙපාරක් ඒ වගේ ගාන්න. ගාලා පැය 4ක් විතර තියලා නෑවනම් හරි. මම නම් එහෙමයි. මම හොඳට ඔයිල් කරනවා. ඊට කලින් ඔයිල් කරන්න කලින් හොඳට අපේ ඔළුවේ තියෙන ගැට ටික ඔක්කොම කඩා ගන්න ඕන. දැති ලොකු පණාවක් අනිවාර්යෙන් ගන්න ඕන. නැත්තම් ඉතින් කොණ්ඩේ නිකම්ම කැඩෙනවනේ. අනිවාර්යෙන් අවුල් ටික කඩලා තමයි ඔයිල් එක ඇප්ලයි කරන්න ඕනේ. බලන්න යාළුවනේ ඕවගේ පාතට කොණ්ඩේ පීරනකොටත් කොණ්ඩේ දික් වෙනවා. හැමදාම මම ඔය විදියට පල්ලෙහාට කොණ්ඩේ හොඳට පීරෙනවා. එතකොටත් කොණ්ඩේ ඉක්මනට අපිට දික් කරගන්න පුළුවන්. යාළුවනේ කළුදුරු බෙහෙත් බඩු කඩවල තියෙනවා. හොයාගන්න අමාරු නෑ. රුපියල් 150ක් දුන්නාම ග්‍රෑම් 50ක්ම ගන්න පුළුවන්. අනිත් දේවල් නම් හොයාගන්න ලේසියිනේ. ගෙදර අවටම තියෙනවනේ. දිග සෞඛ්‍ය සම්පන්න කොණ්ඩයක් කියන්නේ ගැහණු ළමයෙක්ට ආඩම්බරයක්නේ. අනිවාර්යයෙන්ම ඔයාලත් මේ ඔයිල් එක ගාලා try කරලා බලලා හොඳද නැද්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි කවුරුත් අපේ කොණ්ඩෙට ආදරෙයිනේ. මමත් try කරලා හරි ගියපු නිසායි ඔයාලටත් කිව්වේ. ඔයාලත් ගාලම බලන්නකෝ. යාළුවනේ දිග කොණ්ඩයක් කියන්නේ පිස්සුවක් නේද? මමත් මාරම ආසයි ගොඩක් දිගට කොණ්ඩේ වවන්න. තව වැදගත් දෙයක් කියන්න අමතක වුණානේ. හිස් කබල පිරිසිදුව තියාගන්නත් ඕන. එහෙම කියලා හැමදාම නාන්නත් හොඳ නෑ. දවසක් ඇර නෑවහම ඇති. යාළුවනේ ඔයාලගේ ඔළුවෙත් හිස්සොරි තියෙනවා නම් මේ ඔයිල් එකටම උළුහාල් ටිකකුත් දාන්න. එතකොට ඒ කරදරේත් ඉවරයිනේ. එහෙනම් යාළුවනේ අදට මම ගිහින් එන්නම්. මාව subscribe කරලා bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. bye.